ලොවේ සැඟවි හිඳින් මා වෙන්වී මෙසේ නොමැකී තියේලා ඔබගේ සිතේ මගේ ආදරේ මායාලි සෙනතුරා ඔබගේ සිතේ මගේ ආදරේ මායල් වෙනතුරා හෙට දවසේ අප දෙදෙනා අද වාග්ම හමු විය යුතුවේ අද දවසේ මවෙත ගේනා මිහිර හෙටත් ගෙන ආයුතුවේ හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතුවේ අද දවසේ මවෙත ගේනා මිහිර හෙටත් ගෙන ආයුතුවේ හොඳයි රුචිට මම අර කලින් ගායනා කරපු එනටත් කිව්ව දෙයක් මේ සූර්යසේන මහත්මයාගේ අගේ දැනෙන්නේ දැනුයි කියලා වැඩක් නැහැ කියන්නේ ඒකේ සින්දුවල තියෙන අර්ථය ලස්සන කටහඬ ආරම ඔක්කොම දැන් යාගේ දුව ටිකක් ඉදිරියට ගෙන යනවා. ඉතින් ඒ අතරේ එතුමා නැති කාලෙදී ඔයා වගේ කෙනෙක් එහා සමානවම ගායනා කිරීම හරි සතුටුයි. හරිම හොඳයි. හරි? හුඟක් හොඳයි. ඒ කියන්නේ හොඳම මට්ටමක තීන බව දැනෙනවා. මාත් අද ගොඩක් ඒක රස වින්දා. මෙතෙක්කල් ඔයා වේදිකාවේ එවුන් නැද්ද තැන්වලට? මොකද ඉතාම දක්ෂ ලෙස ගායනා කරනවා. මුකුත් එහෙම ගායනාවල ගුවන්විදුලියේ හරි රූපවාහිනියේ හරි එහෙමත් ඉන්න ලැබුණ නැද්ද? පාද මේ කියන්නේ දැන් අවුරුදු 3යි. හරි. හැබැයි අර මේ කටහඬ නම් හොඳටම තරුණයි. ඇත්තටම අර සූර්යසේන මහත්මයාගේ ගායනා ශෛලියම අරකේ එන ඔෆ් නෝට් එකත් ලස්සනට ගත්තා. මම බලාගෙන හිටියේ ඒක කියන කල් ඒකේ මේ වරදක් හොයනවා නෙවෙයි. නමුත් ඔයා ඒක ලස්සනට කරා. ඉතින් හොඳ අනාගතයක් තියෙනවා. මම මේ හැමෝටම කියන දෙයක් හැමදාම අනුන්ගේ සින්දු කියන්නේ නැතුව දැන් මේ මනෝජ්
මේ මහත්මයාම උදව් කරයි තමන්ගෙම කියලා ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන්න. ඒක තමයි ලොකුම දේ ඉතින් නේද? එසේ බොහෝ දුර ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම සතුටුයි ආවද මුණ ගැසීම ගැන. හොඳයි.